Welcome back to English with Udani. ඉතින් ඔයාලා ආයේ එකතු වෙලා තියෙන English with Udaniත් එක්ක බලන්න නැතිනේ මම ගොඩක් කාලයක් වීඩියෝ එකක් නැත්තේ මොකද කියලා. ඉතින් රැකියාවේ සහාය ස්ථාන මාරුවීම් ඔයගේ පොඩි ජීවිතේ වෙනස්කම් එක්ක පොඩි විවේකයක් ගන්න මට සිද්ධ වුණා. ඉතින් මේ විරාමෙත් එක්ක මම මගේ පෞද්ගලික ජීවිතේ මගේ අධ්‍යාපනය දියුණු කරගන්න පොත්පත් කියවන අතර මට හම්බුණා හොඳ පොතක් ස්ටීවන් බාර්ට්ලෙට්ගේ The Diary of CEO කියන පොත. ඉතින් මේ පොතේ තියෙන්නේ laws 33ක්. The 33 laws of business and life. ජීවිතයට සහ ව්‍යාපාර වලට අවශ්‍ය නීති 33ක් කියලා තමයි මේ පොත යන්නේ. මේකේ chapters විදිහට නෙමෙයි අතට මේ පොත යන්නේ laws විදිහට. පළවෙනි chapter එකේ තියෙන්නේ law 1 කියලා. ඉතින් මේ පළවෙනි chapter එකේ හරිම වැදගත් දෙයක් දැක්ක. මම හිතන්නේ ඔයාලටත් මේක හරිම වැදගත් වෙයි කියලා හිතන හන්ද මට share කරගන්න හිතන මේක ඔයාලත් එක්ක. Fill your 5 buckets in the right order. ඔයාගේ ජීවිතේ buckets 5ක්. buckets 5ක් තියෙනවා. මේ buckets 5 හරියම order එකට පුරව ගන්න ඕනි කියලා තමයි මෙයා මෙතනදී කතා කරන්නේ. ඉතින් මේ buckets 5 මං හිතන්නේ අපි ඕනම කෙනෙක්ට ඕනම ශාස්ත්‍රයක ඉන්න කෙනෙක්ට ව්‍යාපාර කරන කෙනෙක්ට උනත් ඉගෙන ගන්න කෙනෙක්ට උනත් ළමෙක්ට උනත් ඕනම කෙනෙක්ට අවශ්‍ය වෙන දෙයක් කියලා මට හිතන හන්ද මේක අපි පොඩ්ඩක් කතා කරමු. මේ buckets 5 පිළිවෙලට ගත්තොත් මෙන්න මෙහෙමයි පළවෙනි එක වෙන්නේ. your knowledge. ඔයාගේ දැනුම. ඒ කියන්නේ ඔයා මොනවද ඔයාගේ ශාස්ත්‍රය ගැන ඔයා ඉගෙන ගන්න දේ හරි ඔයාගේ ව්‍යාපාර හරි ඒ දේ ගැන මොනවද ඔයා දන්නේ කියන එක තමයි මේ පළවෙනි bucket එක. අපි මොනවා කරත් ඒ ගැන සම්පූර්ණ අවබෝධයක් ඇතුව යනවා නම් අපිට ඒ ශාස්ත්‍රය ඉගෙන ගන්න ඒ ශාස්ත්‍රය ඉහළට යන එක හරිම පහසු වෙනවා. ඉතින් ඔයාගේ දැනුම තමයි පළවෙනි bucket එක. දෙවෙනි bucket එක විදිහට මෙයා පෙන්වන්නේ your skills. ඔයාගේ හැකියාවන්. ඔයා මේ මොනවද ඔයාලට කරන්න පුළුවන්? What you can do. ඒ කියන්නේ ඔයා අර දැනුම කොහොමද භාවිතා කරන්නේ? ඔයා ඉගෙනගත්ත පොත්පත් වලින් යුනිවර්සිටි ගිහිල්ලා ස්කූල් ගිහිල්ලා ඉගෙනගත්ත දැනුම ඔයා ප්‍රායෝගිකව භාවිතා කරන්නේ කොහොමද කියන එක තමයි මේ skills කියන්නේ. ඉතින් අපිට මේ දැනුම ස්කිල් එකක් විදිහට භාවිතා කරන එක හරිම වැදගත්. මොකද සමහර රැකියාවන් තියෙනවා අපිට ලොකු පඩියක් ගෙවනවා. හැබැයි අපේ ස්කිල්ස් අපේ දැනුම වැඩි දියුණු කරගන්න මෙන්න මේ වගේ රැකියාවන් වල අවස්ථාව හම්බෙන්නේ නැහැ. අපි සමහර වෙලාවට සැලරි එක වැඩි නම් අපි කියනවා high paying job එකක් කියලා නේද? හැබැයි ඇත්තටම high paying job එකක් කියන්නේ සැලරි එක විතරක් වැඩි වෙන දෙයක් නෙමෙයි. ඒක ඔයාගේ දැනුම ඔයාගේ ස්කිල්ස් වැඩි දියුණු කරගන්න අවස්ථාවක් හම්බෙන්න රැකියාවකට තමයි අපි කියන්නේ high paying job එකක් කියලා. හරි. ඊගාව එක තමයි your network. මෙතනදී මෙහෙම දෙයක් තියෙනවා. ඔයාගේ දැනුම වැඩි දියුණු කරගෙන ඔයාගේ ස්කිල්ස් ඔයාගේ කුසලතා වැඩි දියුණු කරගන්නකොට ඔයාගේ network එක ඉබේම හැදෙනවා. මොකද දැනුමින් පරිපූර්ණ හොඳ ස්කිල්ස් තියෙන මිනිස්සෙක් වටේ මිනිස්සු එකතු වෙනවා. එයාලගෙන් වැඩක් ගන්න පුළුවන්. එයාලා ප්‍රයෝජනවත්. එයාලා රටට කම්පැනි එකකට ඕනම තැනකට ප්‍රයෝජනවත් මිනිස්සු. එතකොට ඔයාට ඔටෝමැටික්ම මෙන්න මේ third bucket එක fill වෙනවා. ඔයා වටේ හොඳ network එකක් හැදෙනවා. හොඳ මිනිස්සු එකතු වෙනවා. ඔයා වගේම දැනුම තියෙන මිනිස්සු, ඔයාගෙන් දැනුම උකහා ගන්න කැමති මිනිස්සු, ඔයාගේ skills භාවිතා කරන්න කැමති මිනිස්සු ඔයා වටේ එකතු වෙනවා. ඉතින් අපි බලමු හතරවෙනි bucket එක මොකක්ද කියලා. මේ තමයි ඔයාගේ resources. ඇත්තටම දැනුම වැඩි දියුණු කරගෙන ඔයාගේ skills අර දැනුමත් එක්ක පෝෂණය කරගෙන skills වැඩි දියුණු කරගත්තු කෙනෙක්ට එයා වටේ network එකක් හැදෙනකොට එයාව ප්‍රයෝජනවත් මිනිස්සු හැදෙනකොට එයාගේ resources ඉබේම වැඩි වෙනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ සල්ලි, යාන වාහන, ගෙවල් දොරවල් මොකද අපිට දැනුම තියෙනවා නම් ඒව භාවිතා කරන්න අපි හරියට දන්නවා නම් අපිට හොඳ salary එකක් එක්ක job එකක් හම්බ වෙනවා. ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාර වැඩි දියුණු වෙනවා. එතකොට resources ඉබේම වැඩි වෙනවා. අන්තිම එක තමයි ඔයාගේ reputation එක. your reputation. අපි කියනවා මෙහෙම what the world think of you. මොකද්ද ලෝකේ ඔයා ගැන හිතන්නේ කියන එක. ඔයා දැනුමෙන් පරිපූර්ණ skills වැඩි දියුණු කරගත්ත ඔයා වටේ මිනිස්සු එකතු වෙච්ච resources වලින් පරිපූර්ණ මිනිස්සෙක් නම් ඔයාගේ reputation එකට මොකද වෙන්නේ? ඒක නිකම්ම ඉහළ යනවා. තත්ත්වේ තරාතිරම කියලා අපි සිංහලෙන් කියන්නේ. එතකොට මේ තත්ත්වේ තරාතිරම හැදෙන්නේ අන්නේ buckets පිළිවෙලට fill වුණාම තමයි. ඉතින් මතක තියාගන්න මේ buckets skip කරලා මුල් buckets skip කරලා දෙක තුනට ගියොත් ඔයා එතනදී අමාරුයි වැටෙනවා. හේතුව මෙන්න මේකයි. දැනුම knowledge එක skill එක කියන්නේ ඔයාගේ අභ්‍යන්තරයේ තියෙන දෙයක්. ඔයා විසින් ගොඩනගා ගන්න දෙයක්.
ඔයා එකතු කරගන්න දෙයක්. ඔයා උකහා ගන්න දෙයක්. හැබැයි මතක තියාගන්න නෙට්වර්ක් එක ඔයා වටේ හැදෙන මිනිස්සු එහෙම නැත්නම් ඔයාගේ රිසෝසස් ඔයා ඒ දැනුම හන්දා ස්කිල්ස් හන්දා ගොඩනගා ගන්න ධනය එහෙම නැත්නම් ඔයාගේ තත්ත්වයේ තරාතිරම කියන දේ අපිට ඕනි වෙලාවක නැතුව යන්න පුළුවන්. හැබැයි ඔයාගේ දැනුමත් ඔයාගේ කුසලතාවත් වෙන කිසිම කෙනෙක්ට උදුර ගන්න බෑ. ඒව නැතුව යන්නේ නැහැ. මොකද ඒක ඔයාගේ අභ්‍යන්තරයේ තියෙන දෙයක්. අනිත් තුනම ඔයාට බාහිරව තියෙන දෙයක්. ඉතින් මතක තියාගන්න මේ දැනුම සහ ස්කිල්ස් කියන දෙක පුරාගෙන ඊගාව බකට්ස් වලට යන්න. ඔයා මේ සමහරලාට ස්කිප් කරලා ධනෙ එකතු කරගෙන රිසෝසස් එකතු කරගෙන මිනිස්සු ගොඩනගාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මතකයේ ඔයාගේ ෆීල්ඩ් එකට අදාළව ඔයාගේ දැනුම වැඩි දියුණු කරගන්න, කුසලතාව වැඩි දියුණු කරගන්න. ඒකෙන් ඔයාගේ ජීවිතේ සමබරව සාර්ථකව ගෙවාගෙන යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයත් මේ පොත කියවලා බලන්න. මේක හරිම ප්‍රයෝජනවත් පොතක්. ඉතින් මේ තොරතුරු ඔයාට වැදගත් කියලා හිතනවා නම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මේ වගේ පොත්වල තියෙන ලස්සන තොරතුරු ඒ වගේම ජීවිතේට වැදගත් දේවල් ඉංග්‍රීසි විත් උදානිත් එක්ක එකතු වෙලා කතා කරමු. ඉතින් ආයෙ දවසක හම් වෙනකම් ඔයාලට සුබ දවසක්.